නෑ ඒක තරුණේ. ඇවිල්ලා අහනවා බුදුහාඳුරනේ මට නම් මහ ලොකු බණ තේරෙන්නේ නෑ. මට නම් මහා ලොකු ධර්මයක් තේරෙන්නේ නෑ. බුදුහාම මට පොඩි ධර්ම කරුණක් කියලා දෙන්න මේක තේරුම් ගන්න. ඊට පස්සේ බුදුහාර බලන්න මේ අහපු සරල ප්‍රශ්න ටික හොඳද? මේ කිසිම බණ පදයක් නොදන්න කෙනෙක් උනත් මෙන්න මේ ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. අහනවා බුදුහාර අර තරුණයාගෙන් මේ ඔබේ දරුවෝ ඉන්නවද ඇහුවා. කිව්වා ඔව් මට දරුවෝ ඉන්නවා. හරි. ඔබේ දරුවා නැති වුණොතින් ඔබට දුකයිද? එයාගේ ජීවිතේ නැති වුණොත් ඔයාට දුකයිද? කිව්වා බුදුහාමනේ මට ඒක දරා ගන්න බෑ. ඒ වේදනාව මට දරා ගන්න බෑ. මගේ දරුවා මාත් එක්ක හිටපු දරුවා මට නැති වුණොත් මට හිතා ගන්න බෑ. කොහොමද මම ඒක දරා ගන්නේ? ඇහුවා. එතකොට ඔයාගේ ඥාති ඉන්නවද කවුරු හරි? හිතන්න ඒ ඥාතින්ටත් දරුවෝ ඉන්නවා. ඔබේ ඥාති කෙනෙක්ගේ දරුවෙක් නැති වුණොතින් ඔබට දුකයිද ඇහුවා. ඔව් බුදුහාඳුරනේ මට දුකයි. ඒක මට වේදනාවක් දුකක් දැනෙනවා. ඇහුවා ඔබේ දරුවා නැති වුණා තරම් ඔබේ අර ඥාති කෙනාගේ දරුවා නැති වුණොත් ඒ දුක දැනෙනවද කියලා. බුදුහාඳුරනේ එච්චර දුකක් දැනෙන්නේ නැහැ. හැබැයි දුකක් දැනේ. ඇහුවා ඊට පස්සේ ඔබේ ගමේ කවුරු හරි කෙනෙක්ගේ දරුවෙක් නැති වෙනවා. දුකයිද? ඔව් දුකයි. ඔබේ දරුවා නැති වුණාන් තරම් දුකයිද? නෑ එච්චර දුක නෑ. ඔබේ ඥාතිවරයාගේ දරුවා නැති වුණාම තරම් දුකයිද? නෑ එච්චර දුක නෑ. හැබැයි අර ගමේ නිසා හැගීමත් එක පොඩි දුකක් තියෙනවා. හිතන්න ඔබ දන්නේවත් නැති පළාතක දන්නේවත් නැති කෙනෙක්ගේ දරුවෙක් නැති වෙනවා. දුකයිද? නෑ මට ගානක්වත් නෑ. හිතන්න එකම සිද්ධියනේ එකම විදිහට දරුවෝ ටිකක් නැති වුණා. හැබැයි දුක වෙනස්ද නැද්ද? දුක දැනෙන විදිය වෙනස්. මතක තියාගන්න අපේ දුක තීරණය කළේ බාහිර ලෝකය නෙවෙයි. දැන් මෙහෙම හිතන්න. ඔන්න මේ අයියා ළඟ තියෙන රුපියල් 5000ක්. මගේ ළඟත් තියෙන රුපියල් 5000ක්. අපි දෙන්නටම රුපියල් 5000 දෙක නැති වෙනවා. වැඩියෙන්ම දුක කාටද? ඈ? ඒක තේරුම් ගන්න අමාරුයි නේ. ඒක අයියරද මටද කියලා හිතා ගන්න අමාරුයි. මෙහෙම හිතන්න. මගේ ළඟ තිබ්බේ රුපියල් 5000 විතරමයි. අයියා ළඟ තියෙන රුපියල් ලක්ෂයක්. හරිද? ඔයා ළඟ රුපියල් ලක්ෂයක් තිබුණා. මේ වසන්ත අයියට නැති උනේ ලක්ෂෙන් 5000යි. මට 5000යි තිබේ මුළු 5000ම නැති වුණා. දැන් වැඩියෙන් දුක කාටද? ඈ? මට. නේ. අර අයියට වඩා 5000 නැති වෙච්ච දුක මට. හැබැයි නැති උනේ එකම දෙයක්. මටත් නැති උනේ 5000ක්. ඒ අයියට නැති උනේත් 5000ක්. ඇයි වෙනස? වෙනස තමයි එයාට කීයක් තිබ්බද? ලක්ෂයක් තිබිලයි 5000 නැති උනේ. එයාගේ බලාපොරොත්තු ගොඩ නැගෙන්නේ රුපියල් කීයක් වෙනුවෙන්ද? ලක්ෂයක් වෙනුවෙන්. එතකොට මේ ලක්ෂයක ගොඩ නැගෙන බලාපොරොත්තු වල රුපියල් 5000ක් කියන්නේ මහ ලොකු එකක් නෙවෙයි. ලක්ෂයකින් එයා කරන්න හිතන වැඩවලට සමහර විට 5000 නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මගේ බලාපොරොත්තු ගොඩ නැගෙන්නේ රුපියල් කීයකටද? තියෙන්නේ මට 5000යි. එතකොට මගේ බලාපොරොත්තු ගොඩ නැගෙන්නේ රුපියල් 5000කට. එතකොට හිතන්න මගේ 5000 මට නැති වුණොත් අර මගේ සේරම බලාපොරොත්තු තමයි නැති වෙන්නේ. එතකොට මාව දුකටපත් කරේ 5000 නෙවෙයි ඒ 5000 එක්ක ගොඩ නැගිච්ච මගේ බලාපොරොත්තු. පැහැදිලිද? තමන්ගේ දරුවා කෙරෙහි තමන්ට තියෙන බලාපොරොත්තු වැඩි අල්ලපු ගෙදර දරුවට වඩා. මතක තියාගන්න අපිව දුකටපත් කරන හේතු තමයි ඇති කරගන්නා වූ බලාපොරොත්තු. ජීවත් වෙන්න පුළුවන් හරි ලස්සනට නිදහසේ සැනසීමෙන් මිනිස්සු විශ්වාස කරන්න. මිනිස්සුත් එක්ක ගොඩනගා ගන්න නේ. මිනිස්සුත් එක්ක කාලය ගත කරන්න. හැබැයි කාගෙන්වත් කිසිම දෙයක් විශේෂයෙන්ම ඔය තමන්ගේම කියන අයගෙන් කවදාවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හරිද? හේතුව තමයි අපි ඔය තමන්ගේම කියන අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි කවදා හරි අපිව දුකට පත් කරන්නේ නේ. හරිද? සූදානම් වෙන්න. හැම වෙලාවකම සූදානම් වෙන්න. මේ හැම මිනිස්සෙක්ම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. කොච්චර හොඳට හිටියත් මොන්න තරම් පණ දෙන්න හිටියත් මොන්න තරම් ආදරය කරත් මොන්න තරම් ළඟින් හිටියත් කවදාවත් මිනිස්සු ගැන මේ අර ප්‍රතිරූප ගොඩනගන්න එපා නේ. මිනිස්සු ගැන එක එක චරිත සහතික ගොඩනගා ගන්න එපා. හේතුව තමයි මිනිස්සු වෙනස් වෙනවා. ඔබත් එහෙමයි මමත් එහෙමයි. අපි හැමෝම වෙනස් වෙනවා. ඒක අපිටවත් හිතා ගන්න බෑ. ඒ තරම් අපේ මේ හිත හරි කලබලයි නේ. ඒතර අපි වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවවලදී අපේ හිතවලට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඇයි? ගොඩනගාගත්ත බලාපොරොත්තු නිසා. දැන් හිතන්න මම මගේ අම්මට ගොඩක් ආදරෙයි. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි. ඒතර මම ලෙඩ වුණාම හිතන්න දැන් මම ලෙඩ වෙලා ඔන්න වැටෙනවා ලෙඩ ඇඳට. ලෙඩ ඇඳට වැටිච්ච වෙලාවේ මං ගොඩාක් මගේ අම්මට ආදරෙයි නම් මගේ හිතේ බලාපොරොත්තුවක් ගොඩනගෙනවා මාව ඉස්සෙල්ලම බලන්න එයි කවුද?
මගේ අම්මා එයි මාව බලන්නනේ. මාව බලන්න මගේ අම්මා ඒවි. මාව හොයාගෙන මගේ අම්මා ඒවිනේ. මං වෙනුවෙන් ඇවිල්ලා බෙහෙත් ටිකක් හරි මගේ අම්මා දේවි. ඔය ගොඩනගා ගන්න බලාපොරොත්තු හිතන්න මොකක්ම හරි හේතුවක් නිසා අම්මට එන්න වෙන්නේ නැහැ මාව බලන්න. මොකෝ වෙන්නේ? අර හැදිච්ච කායික ලෙඩට වඩා මම මානසිකව ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. ඇයි ඒ? ගොඩනගාගත්ත බලාපොරොත්තු. මම නම් පුද්ගලිකව මගේ ජීවිතේ හදාගත්ත එක දෙයක් තමයි මං ජීවිතේ ලැබපු අවවාදයක් එක මං ගොඩනගාගත්ත දෙයක් තමයි කවදාවත් මම නම් කිසිම කෙනෙක්ගේ කොච්චර විශ්වාස කරත් කොච්චර ළඟින් හිටියත් ළඟම මගේ අම්මා තාත්තගෙන්වත් මං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආදරේ නැතුව නෙවෙයි. ඒ අයත් එක්ක බැඳීමක් නැතුව නෙවෙයි. මම ගැන හිතලා මං අනුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකත් එක්ක මං අද මොන්න තරම් ලෙඩ වෙලා ලෙඩ ඇඳේ හිටියත් මොන්න තරම් මම ජීවිතේ අසරණ වුණත් මගේ ළඟම අයවත් මාව දාලා ගියොත් ඇත්තට මට දුකක් නැහැ. ඇයි මම බලාපොරොත්තු ගොඩනගා ගත්තේ නැහැ. ඒක එහෙම වෙනවා කියලා මං සූදානම් වුණා. පැහැදිලිද කියන එක? නේ මේවා වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ සූදානම් වෙන්න කවදාවත් හැමදාම ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් හොඳ බලාපොරොත්තු වෙන්න එපා. අපේ මිනිස්සුන්ගේ හැටි දන්නවනේ කොහොමත් නේ. කොච්චර හොඳ කිව්වත් වැඩි හරියක් දකින්නේ මොනවද? අඩුපාඩු. හරිද?